Sakura pipila peruwata sadala Amaga sarasuwa Vedasun madala sitakut natuwa Manu bahata dunnasane veluna Vasakama හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද ඉතින්? ඔන්න ඉතින් මුලින්ම මගේ channel එකට එකතු වුණ අලුතින් එකතු වුණ යාළුවෝ පරණ යාළුවෝ හැමෝම මම ඉතින් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ evening study vlog එකක්. දැන් නම් ඉතින් වෙලාව 3:00කට විතර ඇති. ඔන්න ඉතින් නාලා හැම දැන් මන් දවල්ට කන්න තමයි හදන්නේ. උදේ දවල්ුයි හොඳට අවුව තිබ්බ හැබැයි දැන් නම් ඔන්න පොඩි වැස්සක් යනවා. හරි ඉතින් දැන් ඉතින් මම මගේ ස්ටඩි වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඔයාලත් එන්නකෝ එහෙනම් අද හවස් වරුවේ මාත් එක්ක පාඩම් වැඩ කරගන්න. පාඩම් කරන්න කලින් මම මගේ වතුර බෝතලේ පුරව ගත්තා. ඒ වගේම තමයි මම මට අවශ්‍ය කරන දේවල් ටිකත් ලං කරගත්තා. පාඩම් කරන අතරේ තුරේ කන්නේදී මම යෝගට් එකකුත් ගත්තා. මම ඉතින් දවල්ට කාලා හැමෝම දැන් මගේ ස්ටඩි වැඩ පටන් ගත්තා. ඕගොල්ලොත් ළමයි දවල්ට කාපු ගමන් ස්ටඩි වැඩ පටන් ගන්න එපා. මම දවල්ට කාලා 3යි කාලේ විතරනේ දවල්ට කෑවේ. දැන් මම 4ට විතර තමයි මගේ ස්ටඩි වැඩ පටන් ගත්තේ. මොකද ළමයි දවල්ට කාපු ගමන් පටන් ගත්තොත් අර පොඩ්ඩක් නිදිමත වගේ තියෙනවනේ. එහෙම නැතුව ටිකක් වෙලා ඉඳලා නිදිමතත් කඩාගෙන අපිට පුළුවන් හවස් වරුවේ ස්ටඩි වැඩ ටික කරගෙන යන්න. මම ස්ටඩි වැඩ කරන්න කලින් ටයිම් එකකුත් තියාගත්තා. එතකොට අපිට පුළුවන් අද දවසට අපි කොච්චර වෙලාවක් පාඩම් කරනවද කියලා බලන්න. ඒ වගේම තමයි මම දැන් ප්‍රශ්නත් කරනවනේ. එතකොට මට මේ ප්‍රශ්න වලට එන කාලේ වුණත් බලා ගන්න පුළුවන් ඒ ටයිම් එක තියාගත්තට පස්සේ. ඕගොල්ලන්ට පුළුවන් පැය භාගයක් ටයිම් එකක් තියාගෙන විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න. ඒ කියන්නේ මේක දැන් පාඩම් කරන්න ගොඩාක් කම්මැලි වෙලා ඉන්න කෙනෙක්ට පුළුවන් පැය භාගයක් ටයිම් එකක් තියාගෙන විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒ ගන්න බ්‍රේක් එකේදී ඔයා එක්ක වතුර ටිකක් බොන්න. එහෙම නැත්නම් කුස්සියේ පැත්තට ගිහින් එනවා. එහෙම නැත්නම් එළියට චුට්ටක් ගිහින් එනවා. හැබැයි ඒ අතරතුරේ ෆෝන් එක බලන්න එපා ඒ විනාඩි 5. මොකද එහෙම වුණොත් එහෙම මේ විනාඩි 5 පැය භාගයක් පැයක් දවසම උනත් යන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ යූස් කරලා බලන්න මුලින් පැය භාගයක් ටයිම් එක තියාගෙන විනාඩි 5ක් බ්‍රේක් එකක් අරගෙන ආයෙ පැය භාගයක් පාඩම් කරන ආයෙ විනාඩි ගිහින් පැයක් සම්පූර්ණ වුණාට පස්සේ පැය කාලයක විතර බ්‍රේක් එකක් ගන්න. ඔයගොල්ලොත් ඒ ක්‍රමය යූස් කරලා බලන්නකෝ. එතකොට මට හිතෙනවා ඔයගොල්ලන්ට ඉස්සරහට කම්මැලි නැතුව වැඩ ටික කරගන්න පුළුවන් කියලා. අද මම කරන්නේ පාඩම් කරන එක. පාඩම් කරන ගමන් මම ප්‍රශ්නත් කරනවා. මොකද මම කලින් නෝට් ටික ට්‍රාන්ස්ලේට් කරලා හදාගෙන තිබ්බ හින්දා මට දැන් මේ ටිකේ තියෙන්නේ පාඩම් වැඩ කරගන්න තමයි. පාඩම් වැඩ කරකොට පාස් පේපර්ස් ඊට අමතරව අපි මම කියලා තියෙනවානේ අපේ ස්ටඩි මැටීරියල් වල ප්‍රශ්න තියෙනවා කියලා පාඩමෙන් මම දැන් ඒ ටික කරගන්න තමයි යන්නේ. හවස් වරුවේ බලමු ඉස්සරහට මගේ වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. තව දෙයක් තමයි ළමයි ඕගොල්ලන්ට දැන් පාඩම් කරද්දී කට පාඩම් කරන්න එපා. අයියෙන් කියව අපිට අවශ්‍ය නිර්වචනයක් කියමුකෝ. මේ නිර්වචන හොඳට ප්‍රොනවුන්ස් කරන්න. හොඳට කියවන්න. අයියෙන් ශබ්ද නගලා කියවන්න. එතකොට කියවද්දී අපේ නිදිමත කැඩෙනවා එක. අනිත් දේ තමයි මේ කරුණ හොඳට ඔළුවට දාගන්න. අවබෝධ කරගන්න. එහෙම නැතුව කට පාඩම් කරන්න එපා. අයියෙන් කියව ඒක ඔළුවට දාගෙන මතකෙන් ඔයා කොළ ටිකක් අරගෙන කොළවල ලියන්න. ඒක හොඳ එකක්. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් කට පාඩම් කරොත් එහෙම ඒක ටික වෙලාවයි මතක හිටින්නේ. අයියෙන් කියව හොඳට ඒක ඔළුවට දාගෙන අවබෝධ කරගෙන ඒක මතකෙන් කොලයක ලිව්වට පස්සේ ඒක අපිට මතක හිටිනවා. මම නම් ඔය කරන්නේ මම දැන් ඔය ප්‍රශ්න කරනෝනේ. ප්‍රශ්න කරද්දි දැන් ඉස්සෙල්ලා කරුණු සමහරක්ම අමතක වෙන්න පුළුවන්. මම කරන්නේ ඒ කරුණ ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ බලලා ඒක ඔළුවට දාගෙන ඊට පස්සේ මතකෙන් ඒක ලියනවා. හරි ඉතින් දැන් 5ට විතර ඇති. දැන් ඉතින් මම පහන තියන්න තමයි හදන්නේ. පහන තියලා එහෙම එහෙනම් ආයෙ අපේ ස්ටඩි වැඩ ටික පටන් ගමු.
හරි ඉතින් ළමයි පහන තියලා එහෙම මම මගේ ස්ටඩි වැඩ ටික ආයෙ පටන් ගත්තා. ඒ වගේම තමයි ළමයි ඔයගොල්ලෝ මේ හොඳට ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ පාඩම් කරලා කරුණු අවබෝධ කරගෙන ඉවරනම් හොඳට පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරාති වුණත් දැන් ඔයාට අර පාඩම් කරපු කරුණු ආයෙ අමතක වෙලා තියෙනවා නම් අපිට පාස් පේපර්ස් කරාදී ඒ කරුණු ආයෙ මතක් කරගන්න පුළුවන්. ඒකත් පාස් පේපර්ස් කරන එකත් තව අපිට අහුවෙච්ච නැති කරුණු උනත් පේපර්ස් කරද්දී අහුවෙනවා. ඒකින් හින්දා ඔයගොල්ලෝ මතක ඇතුව පාස් පේපර්ස් එහෙම නැත්නම් ඔය වාර විභාග පේපර්ස් ඒවා පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. ඔයගොල්ලෝ අච්චු පොත්වල තියෙනවනේ අච්චු පොත්වල තියෙන ප්‍රශ්නත් පුළුවන් තරම් කරන්න. හරි ඉතින් දැන් ඉතින් හවස ටී ටයිම් එක ටී එකකුත් හදාගෙන එහෙනම් අපි ආයි ස්ටඩි වැඩ ටික පටන් ගමු. දැන් ඉතින් මම ආයේ ටී එකක් එහෙම හදාගෙන බිස්කටුත් කන ගමන් මගේ ස්ටඩි වැඩ ටික කරගෙන යන ගමන් තමයි ඉන්නේ. අද මම ඉතින් ඔයගලන්ට කිව්වනේ මම කරන්නේ ප්‍රශ්න කියලා. මම ඉතින් ඒ ප්‍රශ්න ටික මගේ ස්ටඩි මැටීරියල් එකෙන් ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්නේ ට්‍රාන්ස්ලේට් කරලා ඒකේ ප්‍රශ්නේ තියෙන දේ ඔළුවට දාගෙන ඒකට අදාළ උත්තරේ මම සමහර ප්‍රශ්න වලට උත්තර ළමයි පොතේ නැති වෙන්න පුළුවන්. පොතේ නැති වුණොත් එහෙනම් මම කරන්නේ සිංහල ප්‍රශ්නේ ට්‍රාන්ස්ලේට් කරලා සිංහලේ ප්‍රශ්නේ දානවා chat GPT එකට. chat GPT එකෙන් සිංහල උත්තරේ අරගෙන ඒ උත්තරේ මට ඕන විදිහට හදාගෙන මම උත්තරේ ඉංග්‍රීසියෙන් ලියන්නේ පොතේ. ඒ කියන්නේ දැන් ওই බර වචන දාන්නේ මම මට තේරෙන විදිහට උත්තරේ ගොඩනගලා තමයි මම කොළවල ලියන්නේ. එහෙම ලියුවහම අපිට අර ගොඩක් මේ මතක හිටිනවා. ඒ වගේම තමයි ළමයි සමහර වෙලාවට ওই නිර්වචන එහෙම පොත්වල තියෙන ගොඩාක් බර වචන දාලා. ඉතින් මට ඒවා ඔළුවට යන්නේ නැහැ. ඒකෙන් හින්දා මම කරන්නේ මට අර තේරෙන වචන වලින් නිර්වචන ඊට පස්සේ වැදගත් කරුණු හැමදේම මට තේරෙන වචන වලින් මම හදාගන්නවා. සිංහල එක වුණත් මම චුට්ටක් වෙනස් කරනවා. වෙනස් කළා මට ඕන විදිහට තමයි මම හදාගන්නේ. ඕගොල්ලන්ට ළමයි chat GPT එහෙම ගොඩක් ඕගොල්ලන්ගේ ස්ටඩි වැඩවලට උපකාරී කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ ඊවිනිං ස්ටඩි රූටින් ගත වුණේ. ඉතින් අද මගේ වීඩියෝ එක ලස්සන ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක නොකරව මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්.